අද මම කතා කරන්න යන්නේ රොබර්ට් ශාලේකර්මය ගැන. රොබර්ට් ශාලේකර්මය කියන්නේ මොකද්ද? රොබර්ට් ශාලේකර්මය කියන්නේ ලිපිරිසක්තක ශාලේකර්මයේ සහ පරිගණක තාක්ෂණයකට මිශ්‍ර වීමක්. රොබර්ට් ශාලේකර්මය වාසිය වන්නේ මේ කුඩුරදීමකින් කරන මෙහෙයමක් නිසල්ලේ අහිමිවීම අඩුවේ වේදනාව අඩුවේ සහ දේශ ගුණයක් විශාල නිසා තරමුණ දේශය නිසා වැඩි නිර්වාදයත්වයක් තියෙනවා. රොබර්ට් ශාලේකර්මයේ සමානයෙන් භාවිත කරන්නේ නිර්වාදයත්වය සහ සංකීර්ණ ශාලේ කිරීම සඳහා සහ යලි නිර්මාණය කරන මෙතනශේ සම්බන්ධ ශාලේ කිරීම සඳහායි. ජෛවයෙන්ස රොබටික පද්ධතිය පිකිසෙට්ටකින් සුරු පෙරිතිකාරයේ විප්ලවී වෙනසක්. අද පිකිසෙට්ටකින් සුරු පෙරිතිකාරයේ රන් සම්මතය වන්නේ රොබටික පිකිස්ටිකටමයයි. රොබර්ට් ශාලේකර්මය පුළුල් ලෙස භාවිත කරන්නේ පිකිසෙට්ට කෙන්සරු පරිතිකාරයටත් එසීම වකුගඩු කෙන්සරු පරිතිකාරයටත් ඒදී රොබටික් තාක්ෂණය නිසා අපිට සම්පූර්ණ වකුගඩු ඉවත් කරන්න අවශ්‍ය නැහැ වෙනුවට වකුගඩු අර්බුද පමණක් ඉවත් කරලා වකුගඩු කාර්යය සහ වකුගඩු පටිකය වැඩි වශයෙන් රැක ගන්න පුළුවන්. රොබටික ශාලේ කිරීම වල තවත් වාසියක් තියෙන්නේ නැවත නිර්මාණය කිරීම කාර්යවලදී උදාහරණයක් ලෙස මෙතනශේ සායන අතර ඇතිවන ෆෙස්ටිලා වේසක වර්ජින් ඔෆ් ෆෙස්ටිලා වන රෝග ප්‍රයුක්ත කර කිරීමේදී සහ වෙනත් සංකීර්ණ මෙතනශේ සම්බන්ධ ශාලේ කිරීම වලදී. සූතික්